හොඳයි. ඒත් එක්කම දැන් හිසකෙස් ගැන කතා කරද්දී අපිට මේ හිසකෙස් ආරක්ෂා කරගන්න අපිට කරන්න පුළුවන් දේවල් බොහොමයක් තියෙනවා. හැබැයි අපිට මේ තියෙන කාල වේලාවත් එක්ක මේ ස්වාභාවික දේවල් එකතු කරගන්නවා කියන එක ලේසි පාසු කාරණාවක් නෙවෙයි. ඒකට හොඳම උදාහරණය තමයි මේ නිෂ්පාදන පෙළ. අපි තව මොනවද නිෂ්පාදන පෙළේ සඳහන් කරලා තියෙන්නේ, නිකුත් කරලා තියෙන්නේ හිසකෙස් සුන්දරව තියාගන්න. හිසකෙස් වල සුන්දරත්වය ගැන කතා කරනකොට අපි අර බාහිර සත්කාර වගේම අභ්‍යන්තර පෝෂණයත් වැදගත්. කෙනෙක්ගේ හිසකෙස් දුර්වල වෙන්න අභ්‍යන්තර පෝෂණයේ ගැටලු තියෙන්නත් පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී අපි ඒ අයට hair growth capsule එක හඳුන්වලා දීලා තියෙනවා. hair growth capsule එක හිසකෙස් වල අභ්‍යන්තර පෝෂණයට බෙහෙවින් නිවහල් වෙනවා. මේකේ විශේෂයෙන් neem powder, papaya leaf extract, aloe vera extract කියන සංඝටක කීපය අන්තර්ගත කරලා නිෂ්පාදනය කරලා තියෙනවා. මම හැමදේමත් කියනවා. capsule එකක් කිව්වම gelatin capsule එකක් නෙමෙයි මේක. vegetable capsule එකක් තියෙන නිසා කිසිම අතුරු ආබාධයකින් තොරව පරිභෝගිකයන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි hair growth serum එක. අර මම මුලින් කිව්ව අපේ oil එක, hair cream එක දාලා දැන් සමහරු helmet අරව මේව පාවිච්චි කරාම හිසකෙස් වල හැඩය ස්වභාවය අපි දාන hair style එක, hair setting එක හරියට තියාගන්න අමාරුයි කියලා පරිභෝගිකයෝ කියනවා. එහෙම අයට අපි පාවිච්චි කරන්න හඳුන්වලා දීලා තියෙනවා Rusilon hair serum එක. hair growth serum එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙදි අපිට ඒක පාවිච්චි කරාට පස්සේ අර විදියටම අපේ helmet එකක් දැම්ම කියලා අපි කොණ්ඩේ රැවත පීරුවා කියලා අපේ hair setting එක වෙනස් වීමකට ලක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සීරම් එක අපිට ඕනම අවස්ථාවක පාවිච්චි කරන්න පුළුවන් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් සීරම් එකක් පාවිච්චි කරලා අපි ඒකට වොෂ් කරන්න ඕන එහෙම ප්‍රශ්නයක් අපිට නැහැ. නැහැ. මේක ඒ විදිහටම පාවිච්චි කළා හිසකෙසට ඇබ්සෝර්බ් වෙන්න තියෙන පුළුවන්. hair cream එකත් ඒ වගේ මට ඒක කියන්න අමතක වුණා මලින් hair cream එකේ මේක ලිවෝන් කන්ඩිෂනර් එකක් වගේ. hair cream එක දාලා අපි ඒක ඔළුවේ අවශෝෂණය වෙන්න තියෙනවා. හිසකෙසට අවශෝෂණය වෙන්න තියාගන්න පුළුවන්. විශේෂයෙන් කියන උකුණු මර්ධකය ගැන. පාසල් යන වයසේ දරුවන්ට තියෙන ලොකු ගැටලුවක් නේ උකුණු කරදරය. මේ උකුණු කරදරය වෙනුවෙන් අපිට පුළුවනි කිමිකල් වලින් තොරව පුංචි දරුවන්ට උනත් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් කපුරු තෙල්, එතකොට බෘංගමාල තෙල්, සැවන්දරා වගේ නිෂ්පාදන එකහු කරගෙන හදලා තියෙන්නේ. ඒ නිසා බය නැතුව පාවිච්චි කරලා මේකෙදි අපි උකුණු මර්ධකය හිසකෙසට දාලා පැය දෙකක් විතර ෂවර් කැප් එකකින් වගේ ආවරණය කරලා තියලා ඊට පස්සේ පීරලා උකුණු ටික ඉවත් කරගන්න පුළුවන්කම තියෙනවා.